සුබ දවසක් මිථුන ලග්න ඔබට මෙම 2025 ඔක්තෝබර් මාස 18 සිදු වූ ගුරු ග්‍රහ මාර කුමන තත්ත්වයක් උදා කරාවිදයි සලකා බලමු. ඊට ප්‍රථම ගුරු ග්‍රහය යනු කවුදයි සලකා බලමු. ගුරු ග්‍රහය රශ්මි පැතිරීමේදී සූර්යයාට පමණක් දෙවැනි වේ. මෙම ග්‍රහතරු උසට වඩා මහත බවක් පෙන්වයි. එම නිසාම ගුරු ලග්නයේ සිටිනම් මහත් වූ ශරීරයක් ඇත්තක උපදින බව කියවේ. අතීතයේ සිටම ගුරු ග්‍රහයට ඉතා උසස් තැනක් හිමි කර දී තිබේ. යුක්තිය පසඳලන්නා ගුරුන් වහන්සේ යන නම් වලින් හැඳින්වේ. ගුරු ග්‍රහයා කටකේ නම් 90ක් පමණ වූ පිරිසක් උපන් තත්ත්වෙන් ඉතාම ඉහළ තත්ත්වයට පත්වනු ඇත. කුළුපග ගතිය, සෞම්‍ය ගතිය, අනුකම්පා සහගත බව, විශ්වාසවන්තකම, වහා කලබල නොවීම, ගෞරවය රැක ගැනීම, ඍජුකම, නීතිගරුක භාවය, උසස් පැවිදිකම ආදී ගුරු ග්‍රහයාගෙන් ලැබෙනු ඇත. එසේම වාසනාව, ශරීර සනීපය, පිරිසුදු චරිතය, ධනය හා ප්‍රසිද්ධිය, පුත්‍රයන්ගේ යහපත් බව ආදියද ගුරු ග්‍රහයාගෙන් ලැබේ. ගුරු ග්‍රහයාට බුධ ග්‍රහයාගේ දෘෂ්ටි වැටීම විශේෂ ඥානකාරක යෝගයක් ලෙස සඳහන් කළ හැකි වේ. ශරීරයේ රුධිර ධාවනය, පෙනහැල්ල ආදියටද අධිපති වේ. ගුරු ග්‍රහයා නරක් වීම නිසා උවමනාවට වඩා ශරීරයේ මහත් වීම, වීදුරුමස් දිය වීම, දිය වැඩියාව, උන්න සන්නිපාතය ආදී රෝග සඳහන් කළ හැකි වේ. මෙවන් වූ ගුරු ග්‍රහයා ඔබේ දෙවැන්න වූ ධනස්ථානයට හෙවත් කුටුම්බස්ථානයට උච්ච වී පැමිණීම ඔබට කුමන තත්ත්වයක් උදා කරාවිදයි සලකා බලමු. ඔබට මෙම ගුරු ග්‍රහයාගේ දෙවැන්නට ගෝචර වීම ඉතාමත්ම සුබ ඵල දෙන පිහිටීමක් බව පෙනේ. ඔබේ ලැබීම් වලට ඉතාමත්ම සුබදායක වේ. රැකියාවේ මෙතෙක් කල යම්කිසි පීඩාකාරී බවක් පැවතියේ නම් එම තත්ත්වය මෙම ග්‍රහ මාරුව සමගම දුර වී යනු ඇත. ඔබේ රැකියාවේ උසස් වීම බලාපොරොත්තුෙන් සිටි ඔබට එම උසස් වීම ලැබීමේ හොඳම කාලය මේ වනු ඇත. ඔබ යම්කිසි පීඩාවකින් රැකියා කටයුතු කළේ නම් මෙම තත්ත්වය මගහැරී යනු ඇත. සිතේ සතුටින් රැකියාවේ කටයුතු කර ගැනීමට ඔබට හැකිවනු ඇත. රැකියා ස්ථානයේ ඔබ නැතුවම බැරි පුද්ගලයෙක් බවට පත්වනු ඇත. එහි ඔබේ ගුණේ දක්ෂතාව පිළිබඳ කතා කරනු ඇත. විදේශ රටවල් සමග යම්කිසි ව්‍යාපාර කටයුතු වලට නිරත වී සිටියේ නම් ඒවායින්ද නොසිතූ ආදායමක් ලබා ගැනීමට හැකිවනු ඇත. එම නිසා උත්සාහයෙන් හා උනන්දුවෙන් එම කටයුතු වල නිරත වන්න. අධ්‍යාපනයේ යෙදෙන ඔබගේ අධ්‍යාපන කටයුතුද ඉතා උසස් තත්ත්වයකට ගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත. එසේම ඔබේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතුද යහපත් ආකාරයෙන් කරගෙන යාමට හැකිවනු ඇත. ඔවුන් වෙනදාට වඩා එම කටයුතු වලින් ඉදිරියෙන් සිටිනු ඇත. ඔබ ඒ සඳහා උන්නට නොමද සහයෝගය ලබා දීම තුළින් වඩාත් හොඳ ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකිවනු ඇත. ප්‍රේම සම්බන්ධතා පවත්වන ඔබේ ප්‍රශ්න ගැටලුද යම් තාක් විසඳෙන බවක් පෙනේ. තවදුරටත් ප්‍රඥාවන්ත ලෙස ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ. ඔබ මෙතෙක් කල දරුවෙකු පිළිබඳ සිහින මවමින් සිටියේ නම් එම සිහිනය සැබෑවක්ම වනු ඇත. ඔබට යහපත් දරුවෙකුගේ දරසොතල් බැලීමට හැකිවනු ඇත. එම දරුවා ප්‍රඥාවෙන් නැග තැන්පත් වනු ඇත. ගේදොර මිලදී ගැනීම, අලුත් වැඩයක් කිරීම පිළිබඳ බලාපොරොත්තුෙන් සිටි ඔබට මෙම කාලය ඉතාමත්ම යහපත් වනු ඇත. එම නිසා උත්සාහයෙන් හා උනන්දුවෙන් එම කටයුතු වල යෙදෙන්න. මෙම ගුරු ග්‍රහ මාරුවත් සමගම ඔබේ අතමිට සරුවනු ඇත. පෙරදා ඔබ පීඩාවට පත් වූ මුදල් ප්‍රශ්න සියල්ලක්ම විසඳී යන ලක්ෂණ පෙනේ. අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට සිටින ඔබට නොසිතූ ආදායමක් ලබාගත හැකිවනු ඇත. ඔබට පොදුවේ මෙම ග්‍රහ මාරුව බොහෝ සුබදායක වුවද තමාට ගෙවෙන්නා වූ මහදසා විදස අතුරුදසා වලට අනුව සහ ගුරු ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ පිහිටා සිටින තැන අනුව මෙම ග්‍රහයන්ගේ සුභ අසුභ තත්ත්වය වෙනස් විය හැක. කෙසේ වුවත් ප්‍රහත ක්‍රම අනුගමනය කිරීම තුළින් ඔබට වඩාත් යහපත් තත්ත්වයක් උදා කරගත හැකිවනු ඇත. සියල්ලන්ට මෛත්‍රිය වඩන්න. හැකි සෑම විටම බෝධි පූජාවන්ට සහභාගී වන්න. ගිලන් භික්ෂූන්ට උවටැන් කරන්න. නැති බැරි අයට ඉගෙනීමට අවශ්‍ය පොත්පත් ලබා දෙන්න. යමෙකුට යම් උපකාරයක් කොට ප්‍රතිපකාර බලාපොරොත්තු නොවන්න. විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට තමා රැස් කරගත් පින් අනුමෝදන් කරන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රියේ නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන යන ගාථා රත්නේ තුන්වර බැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.